වර්තමාන සමාජයේ තුල තියෙන ප්‍රබල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා මෙන්න මේ පෞල් ගැටුම් නැත්තම් පෞල් ආරවුල් කියන එක. මේක දිනෙන් දින සතියෙන් සතිය මාසයෙන් මාසෙ සීග්‍රයෙන් වර්ධනය වෙමින් පෞල් සංස්ථා බිඳ වැටෙමින් දරුවන්ගේ භාරය සහ ආරක්ෂාව අනාරක්ෂිත භාවයටම හැදවැටෙන තත්යකට පරිවර්තනය වෙලා තියෙනවා. මේ කාරණාව ඇතුළේ දැක්ක සුවිශේෂී කාරණාවක් ඉස්මතු කරන්නයි මම මේ උත්සාහ කරන්නේ. මේ පෞල් සංස්ථා බිඳවැටීම කෙරෙහි මේ පෞල හා වටේ බැඳිලා ඉන්න සමාජ කණ්ඩායම් ප්‍රබල වශයෙන් බලපෑම් කරන බව තමයි මට මගේ උපදේශන වෘත්තිය තුළ පෙනී ඉල්ල තියෙන කාරණයක් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි අවබෝධ කරගන්න ඕන කාරණාවක් තමයි එක් පිරිමියෙක් සහ එක් ගැහැණියක් එකට එකතු වෙලා විවාහ ජීවිතයට අතිනත අරගෙන ඔවුන්ගේ බලාපොරොත්තු අරමුණු සිහිනත් එකට බැඳුනහම ඒ සිහින අරමුණු බලාපොරොත්තුත් එක්ක ජීවත් වෙන්න සුදුසු පරිසරය ඒ දෙපාර්ශවයේම ඉන්න මව්වරුන්ගේ සහ පියවරුන්ගේ මෙන්ම ඥාති සහෝදර හිත මිත්‍රාදී සමස්තේම වගකීම වෙන්නේ ඔවුන්ගේ ගමන නිදහස ඔවුන්ට යන්න දෙන එක. හැබැයි මේක එහෙම වෙන්නේ නැහැ. ඔබ හිතන්න චුට්ටක් ඔබ අපි වැඩිහිටි වෙන්න පුළුවන්. අපි කතා කරන්නේ පවුල මේක ඇතුලේ තියෙන ප්‍රශ්න පිළිබඳව. අපි කවුරුවත් ජීවිතේ පෞල් ජීවිතයේ තුල විවාහ ජීවිතයේ තුල ප්‍රශ්න නැතුව ඔබ කියන වචනේ ප්‍රශ්න නැතුව ගැටුම් නැතුව ඉන්න පවුලක් නැහැ. ඔබ මේ ප්‍රශ්න සහ ගැටුම් කියලා අඳුරගන්න දේවල් ඔබේ එදිනදා ජීවිතයේ තුල ඔබට මුණ ගැහෙන දේවල්. ඔබට හම්බ වෙන දේවල්. ඔබ සරලව හිතන්න මෙන්න මේ කාරණාව. අපි සාමාන්‍යයෙන් හිතුවොත් අපේ විවාහ ජීවිතයේ තුලට එන්න කලින් සාමාන්‍ය ජීවිතය තුළ අපි ඉන්නකොට අපිට ප්‍රශ්න තියෙනවා. ඔය ඔබ කියන විදිහට ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. සමහර වෙලාවට ඔබ කුඩා කාලයේදී දරුවන්ගේ දෙමෝපියන්ගේ ආදරයේ සෙනෙහස කරුණාව මැද්දේ ඔබ හැදෙනවා වැඩෙනවා පෝෂණය වෙනවා. පෝෂණය වෙලා යන ඔබ සමාජයේ බොහෝ දේවල් දකිනකොට ඒ දකින දේවල් දෙමෝපියන්ගේ අවවාද අනුශාසනා මැද්දේ හැඩගස්වා ගැනීමෙන් අවබෝධ කර ගැනීම ඔබ ඉදිරියට එනවා. නව යෞවන වීටපත් වුණා ඔබ ස්වාධීනව තීන්දුව తీරන ගනිමින් ඔබට අවශ්‍ය ලෝකේ ඔබට අවශ්‍ය බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න ඔබ ටිකක් ආත්මාර්ථකාමී ස්වාධීන ජීවිතයක් ගත කරනවා. ඒ ගත කරනකොට ඔබට හිතෙනවා මෙන්න මෙහෙම දේවල්. ඔබට හොඳ රැකියාවක් ඕන කියලා හිතෙනවා. ඔබට හොඳ වාහනයක් ඕන. ඔබට හොඳ ගෙයක් හදා ගන්න ඕන. මට හිතුව තැනට යන්න පුළුවන් නිදහසක් මට තියෙන්න ඕන. හිතුව තැන යන්න මට මූල්‍ය ශක්තියක් තියෙන්න ඕන කියලා ඔබ හිතනවා. ආන්ගේ ටික ළඟා කරගන්න ඔබ උත්සාහ දරනකොට ඒවා ලබා ගන්න සමාජයේ හා ගැටෙනකොට ඔබ කියනවා මට තියෙනවා ප්‍රශ්න ටික. මොකද්ද ප්‍රශ්න ටික? හොඳට ඉගෙන ගන්න ඕන. මොකද්ද ප්‍රශ්නේ? වාහනයක් ගන්න ඕන. මොකද්ද ප්‍රශ්නේ? රැකියාවක් හොයා ගන්න ඕන. මොකද්ද ප්‍රශ්නේ? හොඳ බිරිඳක් හොයා ගන්න. ඒ කියන්නේ ඔබේ ජීවිතේ සමාජයට ජීවියෙක් ලෙස ඔබ පරිවර්තනය අනුවර්තනය වෙගෙන යනකොට ඔබට ඒ වයස් කාණ්ඩවල ළඟා කරගන්න තියෙන හම්බ වෙන දේවල් ඔබ ප්‍රශ්නයක් කියලා ඉස්සරහට දාන්න. එහෙම වෙන්නේ නැහැ. ඒවා ප්‍රශ්න නෙවෙයි. ජීවිතේ අපි ළඟා කරගන්න ඕන, අපි සොයා ගන්න ඕන, අපි ලබා ගන්න ඕන දේවල්. අපිට එහෙම හිතන්න පුළුවන්. ඒතර ඔබ හිතන්න ඔබ ප්‍රශ්න කියලා ඒ ටික තියාගෙන ඉන්න අතරතුර ඔබේ ජීවිතේ වැදගත් වෙනසක් වෙනවා මෙන්න මේ විවාහය කියන තැන. ඔබ විවාහ වෙන්නේ මොකටද? සමහර වෙලාවට ඇහුවොත් මගේ තමාර තියෙන ගැටලුවට උත්තරයක් විදිහට තමයි ඔබ විවාහ වෙන්නේ. සමහරට ඔබට රෙදි හොද ගන්න ඕන, කන්න බොන්න ඕන, අදින්න පළඳින්න ඕන. ඉතින් මේ ටික කරගන්න ඔබට බෑ. ඔබ සමහරලට මව්පියන් සෙනෙහසේ ඉන්නකොට ඒක ඔබට ලැබෙනවා. ඔබට ඒගොල්ලන්ට වදයක් වෙන්න බෑ. ඒගොල්ලන්ට දැන් බෑ. ගෙදර සමාජිකයන් වැඩි මට මගේ කියලා ලෝකයක් හදාගන්න ඕන. මම මේගොල්ලෙන් අයින් වෙලා මේ ප්‍රශ්න ටික ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නොදී මගේ ජීවිතේ මං හදා ගන්න ඕනේ කියලා ඔන්න ඔබ විවාහ ජීවිතයට යනවා. හැබැයි ඔබ යන්නේ අර ප්‍රශ්න ටික අරගෙන. ඔබ හැබැයි යන්නේ විවාහ ජීවිතේට ප්‍රශ්න විසඳ ගන්න කියලා හිතාගෙන.
හැබැයි පිරිමියෙක් වෙච්ච ඔබ ගැහැණියෙක් වෙච්ච ඔබ විවාහ ජීවිතයට එනකොට අර ඔබට තියෙන ප්‍රශ්න ටිකේ විදිහටම අනිත් පාර්ශවයට තියෙනවා. රැකියාව විභාගේ වනම් මනම් අර කලින් කිව්ව සිද්ධි ටික ඔක්කොම මම පිරිමියෙක් නම් මට තියෙන ප්‍රශ්න ටික අර ගැහැණු කෙනාට තියෙනවා. ඊට වඩා වෙනස් ඒවාක් තියෙනවා. වෙනස් ඒවාක් තියෙනවා. දැන් අපි දෙන්න ප්‍රශ්න ටිකක් නැත්නම් අපි සාමාන්‍ය සමාජයේ අවස්ථා ටිකක් ප්‍රශ්නයක් කරගෙන තමයි විවාහ ජීවිතේට අපි එන්නේ. ඒතර මේ එනකොට ඔයාලා දෙන්න එකතු වීම නිසා ප්‍රශ්න ටිකක් අට ගන්න. ඔයාලා දෙන්නගේ බැඳීම විවාහ ජීවිතෙත් එක්ක ඔයාලා දෙන්නගේ තියෙන නොගැලපීම්, ඥාති පාර්ශවයේ නොගැලපීම්, සහෝදරයන්ගේ නොගැලපීම්, පාරිසරික සාධකවල නොගැලපීම්, බණ්ඩාරවල කෙනෙක් කම්පාට බැඳලා මෙතනත් ප්‍රශ්න. ඉතින් ඒ වගේ ප්‍රශ්න එන්න ගන්නවා. ඔබ එකතු වීම නිසා තව ප්‍රශ්න ටිකක් හැදෙනවා. හැබැයි මේ එකතු වීම තුල ඇති වෙන දේවල් ප්‍රශ්න නෙවෙයිනේ. එකතු වීම තුල ඇති වෙන ප්‍රශ්න කියලා ඔබ හිතුවොත් ප්‍රශ්න. හැබැයි ප්‍රශ්න නෙවෙයි මේවා. ඇයි දෙන්නගේ ලෝකවල වල ළඟා කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එහෙනම් දෙන්න එකතු වෙලා මෙන්න මේ ලෝකේ ජය ගන්න එක තමයි අපි ප්ලෑන් කරන්න ඕන. හැබැයි ඒක ගැන නොහිතා සමාජයේ මිනිස්සු නිර්ණායකයන් දීලා තියෙන ප්‍රශ්න කියන වචනයක් තියාගෙන ඔයාලා දෙන්න අතරට ඔයාලා තව දේවල් අරන් එනවා. දෙන්න එකතු වෙලා ගයක් හදාගන්න උත්සාහ කරනවා. නෝනාගේ ආසාවට ගේ හැදෙන්නත් ඕන, මහත්තයාගේ ආසාවට ගේ හැදෙන්නත් ඕන. ඔන්න ප්‍රශ්න. නෝනා කැමති වාහනේ ගන්නත් ඕන, මහත්තයා කැමති වාහනේ ගන්නත් ඕන. ඔන්න ප්‍රශ්න. ඉතින් මේකත් විසඳ ගන්න ඕන, සාකච්ඡා කරලා විසඳන කොහොම හරි මේ දෙක කරා කියමු. ඊළඟට දරුවෝ හම්බ වෙනවා. දරුවෝ නැති නිසා ප්‍රශ්න, දරුවෝ ලැබුණම ඕම් ප්‍රශ්න. ඇයි? දරුවන්ගේ බාරය ආරක්ෂාව සම්බන්ධ සුවිශේෂී කැපකිරීම ටිකක් මව සහ පියා දෙන්නටම කරන්න වෙනවා. හැබැයි මේක විශේෂ කාරණාවක් වෙනවා. ආර්ථිකමය පැත්ත පමණක් අධීක්ෂණය කරන පියාගේ භූමිකාව සීමා සහිත වෙද්දී පුළුල් භූමිකාවක් රඟපාන්න සිද්ධ වෙනවා දරුවන් සම්බන්ධව මවට. ඒතර මවගේ පුජ්‍යලික තිබ්බ ප්‍රශ්න ටිකයි දරුවන් මත ඩිපෙන්ඩ් වෙන ප්‍රශ්න ටිකයි අම්මගේ ප්‍රශ්න ටික දෙගුණ වෙනවා. තාත්තගේ තිබ්බ පුජ්‍යලික ප්‍රශ්න ටිකයි දරුවාන් පස්සේ තාත්තගේ ප්‍රශ්න ටිකක් දෙගුණ වෙනවා. තවත් ප්‍රශ්න වැඩි වෙනවා. හැබැයි මේවා ප්‍රශ්න නෙවෙයි. රැකියාව උසස් වීම, රැකියාව ස්ථාන මාරු වීම, රැකියාවේ විවිධ දඬුවම් නැත්තම් ගත්තොත් එහෙම දෙනවා සමහරට විනයානුකූල ක්‍රියාමාර්ග ගත්තේ යම්ම අඩුපාඩු වීම නිසා. මේවත් ජීවිතේ ප්‍රශ්න කරගෙන ඔබ මොකද කරන්නේ? ජීවිතය, ඔබේ විවාහ ජීවිතේ අපායක් කරගන්න. අම්මේ තාත්තේ, අයියේ අක්කේ, නැත්නම් නංගී මල්ලි විවාහ ජීවිතයට එනකොට මේ විවාහ ජීවිතය තුළ ඔබ හම්බ වෙන මුණ ගැහෙන දෙන්නා හරියට අහස පොළොව වගේ. මොනම ආකාරයකටවත් මොනම විදියකටත් ඔබ දෙදෙනා ගැලපෙන්නේ නැහැ. ඔයාලා දෙන්න වෙනස්. ඔයාලගේ සමානතාවය තියෙනවා නම් තියෙන ඔබ මිනිස්සු. අපිට හිතන්න මනසක් තියෙන. හැබැයි පෞල් ප්‍රශ්න කතා කරන් යද්දී අපිට හිතනවා මේ මිනිස්සුත් මිනිස්සුයෝද කියලා. ඒ නිසා ගැලපෙන මිනිස්සු අපිට හොයාගන්න බෑ. ගැලපෙන ලෝකයක් අපිට හොයාගන්න බෑ. ගැලපෙන ගෙයක්, නිවාසයක්, එහෙම නැත්නම් වාහනයක්, එහෙම නැත්නම් දරුවෙක්, එහෙම නැත්නම් බිරිඳක්, සැමියෙක් අපිට හොයාගන්න බෑ. ඒ නිසා ඔබේ පෞල් ජීවිතය ඔබ රැක ගන්න ඕන නම් කරගන්න ඕන එකම දේ තමයි ඔබේ සියලු ප්‍රශ්න දෙන්න සමග සාකච්ඡා කරලා මේ තියෙන නොගැලපීම් ගලපගනින් ඉස්සරහට යන්න ඕන. විවාහ ජීවිතයට එන්න ඔබ විවිධ උත්සාහයන් දරලා ප්‍රේම සම්බන්ධතා පවත්වලා සමාජයේ විවිධ බාධක හමුවේ රැකියා ප්‍රශ්න බාධක හමු ඔබ විවාහ වෙනවා. ප්‍රශ්න ටික ඉවරයි කියන්නේ. හැබැයි මතක තියාගන්න විවාහ ජීවිතයට එනවා කියලා කියන්නේ තව ඔබට පැවරෙන වගකීම් සහ කරන්න තියෙන වැඩ ටික වැඩි වෙනවා. ආන්ගේ ආත්ම අවබෝධයේ ඇතුව මිසක් විවාහ ජීවිතයට ඇත්තටම නොයන එක තමයි හොඳ. ඒකට හේතු වෙන්නේ මේ විවාහ ජීවිතය තුළ මව ආත්මාර්ථකාමී හෝ පියා ආත්මාර්ථකාමී තීරණ ගන්න අවස්ථාව වැඩි. හැබැයි මේ දෙක අතරතුර ඉන්න දරුවන්ට එහෙම තීරණ ගන්න බෑ. මව්පිය සෙනෙහස දෙකම අවශ්‍ය වෙනවා. මේ මව්පිය සෙනෙහස දෙකම අහිමුණොත් මේ දරුවන්ට ඔබ මතක තියාගන්න මේ සමාජයේ විසමාචාරී මනුස්ස මාංශ භක්ෂක මිනිමරු සමාජයක් නිර්මාණය වෙන්නේ මේ මව සහ පියා කියන දෙන්නගේ ආදරේ සෙනෙහස අහිමි වෙලා සමාජයේ තාඩ පීඩන මැද හැදෙන මේ දරුවා මව්පියාට විතරක් නෙමෙයි සමස්ත සමාජයටම වෛර ක්‍රමෙන් හැදෙන්නේ. ඒ නිසා මේ පෞල් ජීවිතය තුළ ඔබ මතක තියාගන්න සමාජය තුළ වෙනස් වන සංකීර්ණ විපරිවර්තන සමාජයට ඔබ අනුගත වෙන්න එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔබ
තේරුම් ගන්න ඔබට කරන්න පුළුවන් සහ ඔබට කරන්න බැරි දේ. ඔබට කරන්න පුළුවන් දේ ඔබට කරන්න පුළුවන් මට්ටමින් කරන්න. ඔබ වෙන කෙනෙක්ගේ මට්ටමින් ඒක කරන්න යන්න එපා. මෙන්න මේකයි ප්‍රශ්නේ. මගේ පවුල් ප්‍රශ්නයයි ඔයාගේ පවුල් ප්‍රශ්නයයි ප්‍රශ්න දෙකක්. හැබැයි මතක තියාගන්න බිරිඳක් සහ ස්වාමියෙක් තමයි ගැටෙන්නේ සෑම පවුලකම. හැබැයි මතක තියාගන්න. සමහර වෙලාවට සමහර ප්‍රශ්න පොදුයි. ඒ ප්‍රශ්නවලට සමහර උත්තර පොදුයි. හැබැයි මතක තියාගන්න ඒ උනාට පොදු නොවන සුවිශේෂී උත්තර සහ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි කියනවා සමහර වෙලාවට තව කෙනෙක්ගේ ප්‍රශ්න පත්‍රයට උත්තර ටික තව කෙනෙක්ගේ උත්තරයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ තේරුම් ගන්න. ඔබේ ස්වාමියා පිළිබඳවත් ඔබේ බිරිඳ පිළිබඳවත් ඔබ දෙපාර්ශ්වයේ යුග දිවියට එන්න කලින් සහ කම්පනකාරී හැඟීමක් ඔහුන් පිළිබඳව ඇය හෝ ඔහු පිළිබඳව මනාත්ම අවබෝධයක් සහිත ඔබ විවාහ ජීවිතයට එන්න ඕන. එහෙම නාවොත් එහෙම ඔබට මේ විවාහ ජීවිතේ මහා අපායක් වෙනවා. ඒ අපාය කොහොම මොනවා වුණත් මේ සමාජයේ අනාගතේ අපි සුන්දර එකක් දකින්න ඕනනම් ඔබට මට මේ හැදෙන දුවා දරුවන්ට අම්මගේ තාත්තගේ සෙනෙහස දෙන්න බෑ ඔබට. එහෙනම් ඔබ විවාහ ජීවිතේට නොවන එක තමයි වඩා සුදුසුයි. ඒ නිසා ඔබ සෙහිනුවණින් විවාහ ජීවිතය තුල කල් ගෙවන්න. මේ මං කිව්වේ ඔබේ සමාජය තුල ඔබ නොහිතන සමාජයේ විසින් ප්‍රශ්නයයි කියා විකුණන් කන සංකල්පයක් අපි කාටවත් ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැ. මිනිස්සෙක් සමාජගත වීම තුළ අපේ ඒ අවදීන් වල ලැබෙන අවශ්‍යතාවලට නැත්නම් ආසාවන් වලට අපි මුහුණ දීමින් ඉස්සරහට යනවා. ඒවා අපිට දරා ගන්න පුළුවන් මට්ටමින් ළඟා කරගන්න. තව කෙනෙක් එක කම්පෙයා කරන්න එපා. ඒ දේවල් නොලැබෙනවා කියලා කියන කාර්යය ඔබේ කැපකිරීම සහ ධෛර්ය උත්සාහය ඔබ කර ප්‍රමාණය මදි හිතන්න එපා. ඒ තමයි ඔබේ මේ ජීවන චක්‍රය තුළ මේ භව චක්‍රය තුළ ඔබට හිමි සහ මොනවද අහිමිද? ඒ මත හිතලා එහෙම හිතලා ලද දෙයින් සතුටු වෙලා සතුටු සෙනෙහස පිරුණු පෞල් ජීවිතයක් ගත කරන්න ඔබ අදිටන් කරගන්න. ඔබට එතකොට සමහර වෙලාවට හිතාගන්න බැරි ආකාරයට සබහා ධර්මයේ පවා ආශිර්වාද කරයි.